මේ කිකිලි දාන බිත්තරේ දරුවට හදලා දෙනවා. දැන් ළමයා කොච්චර බිත්තර වලට ආසාව පෙරේතකම ඇති වුණාද කියන්නේ කිකිලි බිත්තර දානකන් ළමයා වාඩිලා ඉන්නවයිද. බිත්තරේ වැටෙනකොට මත දාලා අරගෙන අම්මට ගෙනත් දෙනවා අම්මේ මේක හදලා දෙන්න කියලා. දැන් අපි කවදාවත් නොසිතන දෙයක්. අපි හිතන්නේ සත්තු වෛර බඳිනවා. අර කිකිලි වෛර බැඳා මේ දරුවට. එතනින් තමයි වෛර පටන් ගත්තේ. කිකිලි බිත්තර දාන්නේ කාටවත් කන්න නෙමෙයි. ඒ තමන්ගේ පැටියා. මේ දරුවා මගේ පැටව කනවා කියලා අර පුංචි දරුවට කිකිලි වෛර බැඳා. එහෙම කාලයක් ගිහිල්ලා කිකිලි වෛර බැඳලා ඒ කිකිලි මරණයටපත් වෙලා ඒ ගෙදරම පූසියක් වෙලා උපදින. අර දරුවා පුංචි වයසේම අසනීපයක් හැදිලා මැරිලා කිකිලියක් වෙලා ඉපදුනා කියන ඒ ගෙදර. ඔන්න දෙවනි ආත්මෙට එනකොට දැන් කිකිලි දාන බිත්තරේ අර පූසි කාලය යන. ඒ වෛරය යන්නේ ඒ විදිහට. මෙහෙම යනකොට දැන් කිකිලිට අර පූසි ගැන වෛරය උපදිනවා. දැන් කිකිලි මරණයටපත් වෙලා කොටි දෙනක් වෙලා ඉපදුනා. තුන්වෙනි අර පූසි මරණයටපත් වෙලා මුව දෙනක් වෙලා උපදින. දැන් මුව දෙන දාන පැටියා කොටි දෙන ඇවිල්ලා කාලය යන. ඔය විදිහට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් ආව කියනවා. දරුවෝ කන පැටව කන වෛරය. කොහොම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ යක්ෂණිය. බොහෝම දරුණු යක්ෂණියෙක් වෙලා එක්කෙනෙක් වෛර බැඳගත්ත කෙනෙක් ඉපදිලා. අනිත් කෙනා මනුස්ස ලෝකේ ඉපදුනා කාන්තාව. දැන් පලිගන්න සංසාර වෛරය ආවේ පුද්ගලයාගෙන් නෙමෙයි පලිගන්නේ. දරුවන්ගේ පැටවුන්ගේ. විතර කන පැටව කන වෛරයක් තිබ්බ. දැන් අර යක්ෂණී දින ගැන බලාගෙන හිටියා. හරි උඹට දරුවෙක් ලැබියන්කෝ කියලා බලාගෙන හිටියා. දැන් තරුණ වයස ආව විවාහ වුණා. ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දැන් යක්ෂණී දින ගැන ඉන්නවා දරුවා ලැබෙනකම්. දරුවා බිහි වෙච්ච දවසේම යක්ෂණී වෙස්සලාගෙන ගෙදරට ඇවිල්ලා ඥාති නැගණියක් වගේ වෙස්සලාගෙන ගෙදරට ආවා. නේ අක්කේ දරුවෙක් ලැබෙන්න හිටියා කියලා දැනගත්තා. මම මේ ආරංචියටයි ආයේ පොඩි එකා කෝ බලන්න කියලා දරුවා ඉල්ලගත්තා. දැන් ළමයා හුරතල් කර වගේ අතේ තියාගෙන හිටියා. අම්මා තාත්තා එහාට මෙහාට වෙනකන් ඉඳලා බැලින්නම් ලේ පෙරා දරුවා කනවා. ඒ වෙලාවේ අර අම්මා එහෙම සිහි නැතුව වැටුණා. අනේ මගේ දරුවා කියලා යක්ෂණී ළමයා කාලා පැනලා ගියා. ඔය වගේ දෙවනි වතාවේ දෙවනි දරුවත් ඇවිල්ලා යක්ෂණී කාලා යනවා. කොහොම ඉන්නකොට දෙවනි දරුවත් කාලා ගියාට පස්සේ වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් ලැබෙනවා. අනෝතත්ත විලෙන් වතුර අදින්නවා. ඒක තමයි දඬුවම. අවුරුදු ගානක දඬුවමක් ලැබුණ යක්ෂණීට. ඒක දෙවියන්ගේ රාජකාරී හැටියට පැවරෙන දේවල්. දැන් යක්ෂණීට මනුස්ස ලෝකෙ දිහා බලන්නවත් මිනිසුන්ගෙන් පරිගන්න වෙලාවක් නැහැ. දෙවියන්ගේ රාජකාරියක් දඬුවමක් දේව දඬුවමක් පැවරිලා. ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් කලින් දරුවෝ දෙන්නම යක්ෂණී කාලා ගියා. මේ අම්මා තාත්තා පුදුම බයෙන් දරුවා ලැබුණාට පස්සේ දරුවා හදාගත්තා. හැබැයි අවුරුද්දක් දෙකක් ගියා යක්ෂණී එන පාටක් නැහැ. දැන් අර බයත් ටික නැති වුණා. ඊට පස්සේ කල්පනා කරා නේ අපේ නෑදෑයන්ටවත් දරුවා පෙන්නුවේ නැහැ. බයට බෙස්සලාගෙන ඇවිල්ලා නෑදෑයෙක් විදිහට එයි කිය. දැන් නම් යක්ෂණී එන පාටක් නැහැ. අපි දරුවා අරගෙන අපේ නෑදෑයෝ ළඟට යන් කියලා දරුවත් වඩාගෙන දැන් ගමන පිටත් වුණා. කොහොම යනකොට සවැත් නුවර ජේතවනාරාමේ හරහා තමයි ඔය ළඟින් තමයි පාර තියෙන්නේ. කොහොම යනකොට පොකුණක් තිබ්බා. ජේතවනේ අසල පොකුණ. මිනිස්සු නානවා. කල්පනා කරා නෑදෑගෙද දැන් ගොඩාක් දූවිලි වැදිලා මේ ගොඩක් දුර ඇවිල්ලා දාඩිය දාලා අපි දෙන්න නාගෙනම යන් කිය. ඊට පස්සේ ඉස්සල්ලා ස්වාමියා කිව්වා මං දරුවා තියාගෙන ඉන්නම් ඔයා නාන්න කියලා. දැන් ඉඳ නාලා ගොඩට ආවට පස්සේ බිරිඳට දරුවා දීලා ස්වාමියා නානවා. පීන නානවා අම්මා වාඩි වෙලා කිරි දෙනවා දරුවට. එදා තමයි අර යක්ෂණීට වෛශ්‍රවණ දෙවියන්ගේ වරය අවසන් වෙච්ච දවස. අවසන් වෙච්ච ගමන් බැලුවා බලනකොට දරුවෙක් ලැබිලා දරුවට කිරි දෙන. දකින්නකොටම අර සංසාර වෛරය ඇති වුණා. පස්සෙන් පන්නගෙන ඇවිල්ලා වෙස්සලා ගන්නත් අමතකුණා වෛරයත් එක්ක පන්නගෙන එනවා කොණ්ඩේ කඩාගෙන ඈතින් යක්ෂණියෙක් දුවගෙන එනවා. අර අම්මා යක්ෂණියව දකින්නකොටම කෑ ගැහුවා ස්වාමියාට පීනගෙන ඉන්න තරම් වෙලාවක් නැහැ. දරුවා වඩාගෙන දිව්වා දුවනකොට ළඟ ජේතවනේ. එහෙම දිව්වා ජේතවනාරාමයේ ඇතුළේ. බුදුරජාණන් වහන්සේ විශාල පිරිසකට දහම් දෙසනවා. දුවගෙන ගිහිල්ලා දරුවා අරගෙන ගිහිල්ලා සිරිපතුල් දෙක ළඟ තිබ්බා. අනේ ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න. යක්ෂණියෙක් එනවා මගේ ළමයා කන්න කියලා. ඒ වෙලාවේ පස්සෙන් පන්නගෙන ආපු යක්ෂණියව දෙවියන් ජේතවනේ දොරටුව ළඟ කොටු කරා කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්දය අර යක්ෂණී ජේතවනේ දොරටුව ළඟ දෙවියන් කොටු කරලා ඔබ ගිහින් අඬ ගහගෙන එන්න කිව්වා ධම්සභා මණ්ඩපේ. අර අම්මා අඬන්න ගත්තා. අනේ ස්වාමීනි මගේ දරුවට අනතුරක් කරයි. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා බය වෙන්න එපා කියලා. දැන් යක්ෂණී වෙක්කන් ආව ධම්සභා මණ්ඩපේට. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම බිම් බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ද්වේෂේ වෛරය ආදීනව මතු කරමින් මේ අතීත සංසාර ගමනේ ආපු වෛරය බුදුරජාණන් වහන්සේ මතු කරලා දේශනා කරමින් දහම් දෙසුවා.
බනහල අවසන් වෙනකොට අර යක්ෂණීගේ වෛරය සංසිඳුණා. තුනුරුවන් ගැන සද්ධාව ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කිව්වා ස්වාමීනි අද පටන් මං දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. මං ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ යක්ෂණීගේ වෛරය මෙතනින් අවසන්. ආයි මෙතනින් එහාට සංසාරේ වෛරය යන්නේ නැහැ. මේ දරුවට ආයි අනතුරක් වෙන්නේ නැහැ. අර අම්මට කිව්වා ওই දරුවා බය නැතුව යක්ෂණීගේ අතට දෙන්න කියලා. අම්මා බය වුණා. ඒත් බුදුරජාණන් වහන්සේගේ කීමට දරුවා අතට දුන්නා. යක්ෂණී බොහෝම ආදරෙන් දරුවා අතේ තියාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟම දරුවා තියලා වන්දනා කරලා පිටත් වෙලා ගියා. ඕක ධම්මපදයේ සඳහන් වෙනවා ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට ওই කාලී යක්ෂණීගේ කතාව.